Hello everyone! So මේක තමයි මගේ first YouTube video එක වෙන්නේ. ඔයාලා ගොඩාක් TikTok එකෙන් අහලා තිබ්බා YouTube vlogs නැද්ද, YouTube නැද්ද කියලා. ඉතින් මේ යන ගමන මට හිතුණා vlog එකක් විදිහට ඔයාලට දෙන්න ඕනි කියලා. මේක අපි හදිස්සියෙන් යන්න ඩිසයිඩ් කරගත්ත ගමනක්. මොකද අපේ පවුලේ කට්ටියටම සනීප නැහැ. ඒත් වෙන දවසක් නැති හින්දා අපි ඩිසයිඩ් කරා යන්නම ඕනි කියලා. ඉතින් මේක ඉච්චර දෙයක් නැහැ. හැබැයි ඔයාලා ගොඩක් ඒ ගැන අහලා තිබ්බ හින්දා මට හිතුණා vlog එකක් විදිහට අනිවාර්යෙන් දෙන්න ඕනේ කියලා. ඉතින් hope you guys enjoy. අපි කොහෙද යන්නේ? නුරේලි. නුරේලි යනවනේ. ගොඩක් කාර්කිනේ යන්නේ. ඔබට හැපිද? ලස්සන වනකෝ ඔයා කොණ්ඩ ඉස්සරහට ඇලපෙන්නේ. wow. Very pretty. සීට් එක හරි නේද? මැද සීට් එක හරි නේද? මේ චූටි කෙල්ල හින්දා තමයි අපි අනිවාර්යයෙන්ම මේ ගමනේ තව යන්න ඕනි කියලා හිතුවේ. මොකද මෙයා දැන් ගොඩාක් කල් ඉඳලා යන්න ඕනි කී හිටියා. ඉන්දස්නිෆ් පිටම අපි කට්ටියම ලෑස්ති වුණා ගමන යන්න. So here we are. She's so happy. She's so excited. I love her so much. Finally we arrived to Nuwara. දැන් අපි මේ යන්නේ අපේ ඉන්න තැනට. මම හරි මාසයි මේ වටවිටාවට මේ දැනෙන ඒ ෆීලිං එකට. සීතලයි හුළඟයි හරිම calm. හරිම quiet, හරිම shock. ඒවා මේවල ඉස්සර ඇවිදලා බලන්නකෝ. We finally came to our place. හිතුවට වඩා හොඳයි මෙතන ලස්සනයි. අපිට උඩට මෙන්න වුණා. ඒ කියන්නේ උඩකට මෙන්න වුණා. ඒ හින්දා ගැසි තමයි ආවේ. හැබැයි ප්ලේස් එක ලස්සනයි. අපි කට්ටියට ඉන්න ලස්සන චූටි තැනක්. Hi! You happy? You happy? Yeah. Hi guys. So, දැන් මං වර්ෂ එකක් දාගෙන චුට්ටක් වෙලා TikTok එක පැත්තේ ඉඳලා බල මම ඊට කලින් TikTok වීඩියෝ එකක් කරා ඩාන්ස් එකක් මේ වැක්ස් නවතිනකන් හිටියේ වැක්ස් නැවතිච්ච ගමන් මම ඒක කරා. දැන් තේ එකක් බොන්න ගත්තා උණුවෙන්. මේ තියෙන්නේ තේ එක. ඉතින් තමයි මං ඉන්නේ. කට්ටියමයි අප්පච්චි එළියේ තිබුණා. නංගි අක්කයි ඇතුලේ කාමරේ. මම ඉතින් මෙතනට ආවා. ෂායි මෙතන. සීතයි. වහිනවා එළිය ආපහු. පියන් එළියට පොඩ්ඩක්. මේ අම්මයි අප්පච්චි එයාලා දෙන තේ බොනවා. මේ ෂෝක් නේ. පාඩ තමයි. ඒ ෂෝක්ද? Cheers. Cheers. මෙතන කළුවරයි. ලයිට් එකක් නේද? නෑ ලයිට් තියෙනවා වෙනකොට පරිසරය කළුවරයි. එහෙනම් අපි ගියා. බයි. මම දැන් මේ කාමරේ ඉඳන් යටට යන ගමන් ඉන්න මාර සීතලයි. මේ රැවෙන්න අපි බලමු ගිහින් අර කට්ටිය මොකද කරන්නේ කියලා. හලෝ ආලා මූවි එකක් බලනවද? මූවි එක බලලා ඉවරනයින් පස්සේ අපි කනවා රැට. කාලේ ඉවරනයින් පස්සේ අපි
නිදා ගන්න ගියා. මොකද සීතලත් එක්ක මාරම නිදිමතක් තිබ්බේ. ඉක්මනට කාලා අපි හැමෝම ගියා නිදා ගන්න. Good morning. සීතයි හොඳටම මෙහි. වෙලාව 7යි ගානක් නේ බබා? ඒ මගේම හරි. සීතයි. අපි යන්න එළියට. අපෝ එළියට නෑ යන්න කොහොමවත් එන. එළියට යන්න ඕනේ. සපත් දෙක නම් දාන්න මම සෙරප් දෙකක් ගෙනාවේ නෑ. Cherry. Bikin खाना वाई तो खाली में फोटो एक आध करने आने फोटो लगा को एंड बबाला मम्मा වෙන අඳුමකට මාරු නා මේ කන් සම්පි කෑවේ නැහැ කන්න කලින් ටිකක් කරන්න කියලා හිතුණා මම කරපරක්ම කරන්න කියලා තමයි හිතුවේ දැන් මේ අවුව තියෙන වෙලාවේ ඒක මාරු නා and the pictures ගත්තා pictures අරන් එන අම්මියනකම් මම මේ ඉන්නේ අම්මියනකම් වැඩක් එයා තමයි මගේ වීඩියෝග්‍රාෆර් හරිම සනීපයි අවුවයිත් එක්ක සීතල එහෙම එද්දි මාරම සනීපයි අපි යන්න අර පැත්තට පොඩ්ඩක් ඒ තියෙන අපි ඉන්න පැත්ත මේ දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ මේ පැත්තේ මුකුත් නැහැ ආයේ අතට ගිහින් තමයි මේ මොනවාද බලන්න තියෙන්නේ කලින් මං කිව්වා වගේ නේ මෙහෙ අතන මොකද්ද ගියක් තියෙන එක නම් කාගෙද දන්නේ නැහැ අර පැත්තේ මං ඉන්නවලා තේරෙන්න මේ කඳු තියෙන්නේ මේ මීදුම තියෙනවා අපි ඇත්තටම හොඳටම අසනීප වෙලා තියෙදි තමයි මේ ඩිසයිඩ් කරේ මෙහෙ එනවා කියලා දැන් නම් අඩුයි. දැන් අඩුයි මේ. ඉතින් ආවකම හරි මොකද අපිට වෙන දවසකුත් නැහැ. අපිට ඉන්නේ තියෙනවා. මේ ඒ හින්දා. චූටි පැටි. චූටි පැටි. ඇඳුම් මාරු කරන්න ආද චූටි පැටි. බලාගෙන මොකද කරන්න? අන්න කූඩල්ලේ. අයියලට ආවලමයි. මාරම සීතයි. උදේට කෑවා මම ඒක නම් වීඩියෝ කරන්න ගියේ නෑ මොකද මම මාර බඩගින්න හිටියේ. ඉතින් මේ ඉක්මනට කාලා උඩට හම්බෝ එවලනවා. මීදුම ඇවිත් තියෙන එකයි ඒක පාරේ සීතල ආවා අවුවත් ගියා අවුව තිබෙන්න පොඩ්ඩක් අර රස්නේ තිබේ හින්දානේ ඒක ගියායින් පස්සේ දැන් සීතයි තාරියා මෙහෙම ඉඳලා මම මේක මාරු කරගන්න ඕනේ ඇඳුම ඇඳගෙන ඉන්න ඇඳුම ආයෙ මාරු කරගන්න ඕනේ මොකද පියානෝ කිව්වා පච්චිගේ කවුද යාළුවෙක් ගෙදර අපි යන්නේ ළමයි ගන්නට ඇඳුමකටත් මාරු වෙනවා අපිට කරගෙන අපි ඔබ මෙනවා යන්නමු මන්සිරුවෙන් නුඹ ළඟ තිබූ ඒ සලුපට කොළඳේ මන්දාරමේ හරි සීතලයි නුඹ
තනියට නෑ මෙහෙයි මහා ආදරේ නුඹට නොබැනී තැනුණු රැහේ මහා අපිට ලස්සන ප්ලේස් එකක් හම්බුණා. ලස්සනයි. අපි ආවා. අපි ආවා මේ අප්පච්චිගේ යාළුවගේ ගෙදරට. දැන් පොඩ එළියටලා ඉඳගෙන ඉන්නවා. සනීප එහෙම මේක ඇඳගෙන ඉන්න හින්දා දැන් සීතල නැහැ. සීතල? අප්පච්චි අක්කයි නංගි ඇතුලේ. කට්ටිය දැවිල්ල කොච්චි තියෙනවද? හමුණා පුච්චපු බඩිරිඟු. ඕන ළමයි ඉතින් මම්මගේ vlog එක මෙතනින් ඉවර කරන්නයි හදන්නේ. වංගු තිබ්බ හින්දා මම මෙතනින් පස්සේ වීඩියෝ කරන්න ගියේ නෑ අමාරු වෙන හින්දා. කලින් කිව්වා වගේ මේක පොඩි vlog එකක් ගිහින් එන ගමන. ඔයාලා ගොඩාක් අහලා තිබ්බ හින්දා තමයි මම දාන්නේ මේක. ඉතින් hope you all enjoyed. ඔයගොල්ලෝ මේකට කැමති වුණා නම් ආස වුණා නම් like එකක් දාලා share කරන්න. අපි ආයෙත් ලස්සන vlog එකකින් ලස්සන තැනක vlog එකකින් ආපහු හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම ගොඩක් ආදරේ. bye. ස්කනාරි මගේ වෙන්න බාරිය පංච කල්යාණි කොමුලත පුලමි පැහිත ගන්න මම ආදරෙන් දුරවි නෑ ඔයාලා පෙන්තාලට තාලම්